Hi guys, good morning. අද ඉරිද දවසක්. So මගේ යාළුවෝ වගේක් මාළඹේ ඉඳන් එනවා කිව්වා නුවර. අපි යාළුවා එක්ක නුවර අපිට යන්න තැන්න වගේක් තියෙනවා. ෆොටෝස් ටිකක් ගහගන්න තියෙනවා. මගේ යාළුවෙක්ගේ නවල් එකකට දාන්න. අපි ඉතින් ඒකට දාන්න ෆොටෝස් ගහන්න යනවා අපි ඔක්කොම එකතු වෙලා. අද අපි බලමු එක දවසින් මුළු නුවරම තැන් ටික වලට කවර් කරන්න. Okay. මාත් එක්ක එකතු වෙලා ඉන්න බලමු මොකද අද වෙන්නේ කියලා. Hello guys. මට ට්‍රාන්ස්පෝර්ට් එකක් හමුණා අපේ අප්පච්චිත් එක්ක මේ ඉන්නේ අපේ අප්පච්චි. Hi කිය. Hi. එන්නේ අපේ අප්පච්චි මම දැන් අප්පච්චිත් එක්ක නුවරට යනවා. එහෙම නුවරට ගිහිල්ලා යාළුවෝ ටික නුවරට එනවා කිව්වා. අපි යාළුවෝ හම්බුනා නුවරේ සෙට් වෙමු. Bye. ඉතින් guys අපි යාළුවෝ ටික නුවරට ආවා. අපි කට්ටිය එනකොට 10 මාර 11 විතර වුණා. ඒ කට්ටිය එකතු වෙලා කියවනවා, පොඩ්ඩක් ලස්සන බලනවා. එහෙම තමයි වෙන්නේ. ඉතින් එහෙම තමයි වුනේ. Hi guys යාළුවෝ ටික ආවා. මේ අනිත් YouTuber කෙනෙක්. මේ ඉන්නේ අපේ boys girls ලගේ චන්ඩියා. වීරයා. එක පිළිවෙල මෙහෙට එන්න. අයගෙන කින්න. මේ අර දෝනි යනවා. Hello. එහෙම තමයි. ඉතින් අන්තිමට පෙන්නපු කෙනා එයා වීඩියෝස් වල ෆොටෝස් වල එහෙම ඉන්නේ කැමති නැති කෙනෙක්. ඉතින් එයාව ඒක නිසා අපිට පෙන්වන්න බැරුණා. උනාට ඉස්සරහට එයාව පෙන්වන්න පුළුවන්. අපි ගෑල් ළමයි 7 දෙනෙක් කියවට උතන ඉන්නේ 6 දෙනයි. එක්කෙනෙක් කෙනෙක් මිසින් වුණා. අර පිටිපස්සෙන් ගිහුව මල්ලිලා සෙට් එක අපිට විහිළු කරා එයා vlog එකට ගන්න කියලා. ඊට පස්සේ අපි ඔය ක්ලෝ මැෂින් එක try කරා. හැබැයි අපි කාටවත්ම එකකින් ගන්න බැරි වුණා. chances තුනක් දුන්නාට ඔය ක්ලෝ මැෂින් එක try කරන කෙනා තමයි අර වීඩියෝ එකට ඉන්නේ කැමති නැහැ කියපු කෙනා. ඒ වුණාට දැන් ෂෝක් එකේ වීඩියෝ එකක ඉන්නවා. එයා දන්නේ එහෙම අපි ලොකුට රෙකෝඩ් කරනවා කියලා. ඉතින් අපි එහෙම මාලිකාවට ගියා. මාලිකාවට ගිහිල්ලා අපි එතන වැඩ ටිකත් කරගෙන අපි වැඳ පුතාගෙන අපි වැඩ ටික කරගත්තා. Hi guys. අපේ යාළුවෝගේ ෆොටෝස් ගහනවා. ඉතින් අපි මාලිගාවට ගියා දවල් 12 විතර වෙනකොට අපි මාලිගාවට ගිහිල්ලා අපි මාලිගාවේ ඉඳගෙන ඉන්නකොට මාලිගාවේ වැඩ කරන අංකල් කෙනෙක් ඇවිල්ලා අපිට මාලිගාවේ අර ඇතුල් මාලිගයේ කොටස අතු ගන්න කියලා කිව්වා. පුළුවන්ද කියලා හුවා. ඊට පස්සේ අපි යාට හා කිව්වට පස්සේ අපි ඇත්තට මේ මාලිගාව අතු ගාලා දුන්නා. ඊට පස්සේ අපි මාලිගාව අතු ගාලා දුන්නාට පස්සේ ඒ අංකල් අපි හොයන් ඇවිල්ලා අපි ඒ කරපු උදව්වට අපිට මාලිගාවෙන් කෑමක් දුන්නා. Next day. Hi guys, මම ඊයේ කිව්වා වගේම අපි ගියා නුවර. ඇත්තටම අපිට යන්න පුළුවන් වුණේ මාලිගාවට සහස් වෙනට ඊට පස්සේ KCC එකට ඊට පස්සේ අපි කන්න ගියා. අපි view point එකට ගියා. අපිට ඒ වුණාට ඇත්තටම වීඩියෝ රෙකෝඩ් කරගන්න බැරි වුණා. මොකද අපි ගෑනු ළමයි 7 දෙනෙක් ගියා. දන්නවනේ ගෑනු ළමයි එකතු වුණාම ෆොටෝස්. එතකොට අපිට බැරි වුණා අපිට බැරි වුණා කියන අන්තිම ටික වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද ෆෝන් වල බැටරි ඩෙඩ්. සමහර කට්ටිය කොළ බයන්න ඕනේ ඉඳලා බැටරි තියාගන්න ඕනේ. ඒක නිසා අපිට බැරි වුණා බැටරි තියාගන්න. ෆෝන්ස් ඔෆ් වුණා. මගේ ෆෝන් එකත් ඇත්තටම ඔෆ් වුණා. ඒක නිසා අපිට ඇත්තටම බැරි වුණා ෆෝන් එක අන්තිම වීඩියෝස් ටික ගන්න. අපි එහෙමම මේ වීඩියෝ එකේ අන්තිමට පෙන්වනවා වගේම අපි KCC එකට ගිහිල්ලා ක්ලෝ මැෂින් එක try කරලා අපිට ඒක මොකුත් ගන්න බැරි වුණා. ඒක වෙනම කතාවක්. ඊට පස්සේ අපි කන්න ගියා. කාසලෙන් කැෆේ එකට කන්න ගියා කැන්ඩි වල තියෙන. ඒකේ ඇත්තටම හරිම worth. අපි කට්ටියම හොඳට කෑවා. කාලා අපි එහෙම ගියා. ගෙවල් වලට විසිර ගියා. ඉතින් එහෙම තමයි වීඩියෝ එක මම හිතුවේ නෑ වීඩියෝ එක මෙහෙම අන්තිමට මෙහෙම ඉවර කරන්න වෙයි කියලා. මොකද මගේ ෆෝන් එක ඩෙඩ් වුණ නිසා. එහෙනම් අපි ආයෙත් වීඩියෝ එකක් සෙට් වෙමු. Stay with me. Bye.